ආයිබෝවන් සුබ සන්ධ්‍යයක් මම මේ නැවතත් අර කියපු මම දාපු ඉස්සෙල්ලා දාපු වීඩියෝ ටිකේ නැවත කොටසක් තමයි මේකේ ඒ වීඩියෝ වලම ඇත්තටම මේක සාමාන්‍යයෙන් අපි රජයේ දැනුවත් කිරීම සඳහා තමයි මේක දැම්මේ පොඩ්ඩක්. ඇත්තටම නිලධාරීන් කොච්චර හිටියට ආව බැලුවා ගියා ජනාධිපති මාරු වෙන්න ඇත්තටම රජයෙන් ඇවිල්ලා ප්‍රශ්ලයන් ගන්නලා පොම් පුරවගෙන යනවා දානවා බලපත් වෙනවා කියලා කියනවා. තාම කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. ඇත්තටම මේ බලන්න ඇත්තටම ලස්සනට මේ ගොවිතැන් කරලා තියෙනවා. මේ ඒ ඉතින් යල මහ දෙක වැඩ කරන්න පොඩ්ඩක් අපහසුතාවයක් තියෙනවා. ඇත්තටම මහට වැඩ කරන්න පුළුවන් මාස් කන්නට වැස්ස ඕන තරම් තියෙනවා වතුර තියෙනවා ඇති වෙනකන් ඒ කාලේට වැඩ කරගන්න පුළුවන්. යලට ගොයියෝ සෑහෙන අසරණ වෙනවා. ඉතින් අසරණ වෙන්න හේතුව තමයි මේ වතුර හරියට වතුර ටික නැහැ. එතකොට සත්තු වන සත්තු වැඩි. ඒකෙන් හින්දා පොඩි ගැටලු ටිකක් තියෙනවට මුහුණ පානවා. ඇත්තටම මේවට බලපත්‍රයක් ලබා දුන්නා නම් මේකේ ගොයියෝ ගොඩාක් දේවල් කරගන්නවා. ජීවනෝපාය මාර්ගයක් කියලා තියෙන ගොවිතැන. ඇත්තටම මේ දෙන්න ගාඩ කියන්නේ හේන් ටික එන සම්පතක්. සෑහෙන වටිනා කියන සම්පතක්. මේකෙන් තමයි යා පෞල් ජීවිතයක් ගත කරන පෞල් නඩත්තු කරගෙන ඇත්තටම පොඩි කෙනෙක්ගේ පොත්පත් ටික පවා ගෙදර වේදන් ටික පවා බෙහෙත් ටික පවා හැම දෙයකටම කරගන්න. ඉතින් මේ වගේ ගොවිතැනක් කරලා ඉතින් බලපත්‍රයක් නිසි පරිදි මේවට ලබා දුන්නා නම් ඉතින් ඒ ගොයියොන්ට ඇත්තටම ලිඳක් කඩේම ගහලා වතුර පොම්පයක් දාලා එතකොට කරන්ටටක් දාගෙන එතකොට අලි ටික රැකගෙන එතකොට ගියක් දොරක් හදාන පොල් බල ටිකක් හදාන කෙසෙල් ටිකක් හදාගෙන ඒ වගේ ඉතින් ගොවිතැන් කරගෙන ලස්සන ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම පොළොන්නරු දිස්ත්‍රික්කය කියන්නේ ගොවිතැන් කරන පැත්තක් දිස්ත්‍රික්කයක්. මේක ආයත් ඇලහර ප්‍රාදේශීය ලංකාවේ. ඇත්තටම ප්‍රාදේශීය ලංකාවේට ෆෝම් පුරවලා බාර දීලා තියෙන බලපත්‍රවලට මිනිස්සු මේ ආවේ නැහැ බලන්න. මේවා තාම මොකුත් ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. වෙච්ච දෙයක් දන්නේ නැහැ. මොනවා වෙලාද දන්නේ නැහැ මට. තාම නැහැ වගේ තීරණයක්. ඇත්තටම ඉතින් අතිගරු ජනාධිපතිතුමනි මේ වීඩියෝ එක ඔබතුමා දකින්න ඕනේ. ඇත්තටම ඉතින් මේ වගේ ගොවි ජනතාවකට දෙයක් කරලා දෙනවා නම් බොහොම වටිනවා. ඇත්තටම ගොවිතැන් කරන මිනිස්සු තමයි ඉන්නේ ගොඩක්ම. ඉතින් එයාලගේ ජීවන උපාය මාර්ගයලා තියෙන ගොවිතැන් කරලා හැමදේම එයාලා ජීවත් වෙන ගොවිතැනින්. ඇත්තටම යාලට වැඩ කරගන්න අපහසුතාවය තියෙන්නේ ඒ වතුර නම් ඒ බෝග නැති හින්දා. මාස් කන්නට ගොයන් වගා කරනවා රටකජු එතකොට කව්පි මුන්නට කුරහන් එතකොට වී එතකොට මොනවද වඩේරුංගු එතකොට තක්කාලි බටු කැකිරි පිපිඤ්ඤා සියලුම භෝග වර්ගයක් හරියනවා. ඒ තරම් වටිනා කියන සම්පතක් කියන්නේ ඒ තරම් හොඳ සරුසාර පොළවක් තමයි තියෙන්නේ මේ දෙන්න ගාඩ කියන හේන්නේ ආයේ. ඇත්තටම වටිනවා අතිගරු ජනාධිපතිතුමනි මේකට ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් බලධාරීන් දැනුවත් කරලා මේකේ තියෙන දේ හරි ගස්සලා දීලා ගොයියන්ට බාර දෙනවා නම් ඇත්තටම මේ ගොවි ජනතාවම සෑහීමකටපත් වෙනවා. ඇත්තටම අපහසුතාවයකට ලක් වෙලා තියෙන්නේ විදුලිය සම්බන්ධව විදුලිය ගැනීමට අපහසුතාවයක් තියෙනවා දැන්. ඒකට හේතුව පාරක් අරින්න පාරවල් තියෙනවා පාරවල් తాවකාලිකයි. පාරවල් ටික මේවා කළා කරන්න විදුලිය අරන් දීලා ඒ වගේ දෙයක් අජයෙන් මොනවාරි දෙයක් යමුදි දෙයක් ඉස්සෙල්ලාම කරගන්න තියෙන බලපත්‍ර ටික තමයි මේකට වැදගත්ම. අනිවාර්යෙන් අතිගරු ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි අනිවාර්යෙන් මේකට පුළුවන් දැක්ක සෙනින් මේ වීඩියෝ එක